පුතේ ඉක්මනින් ලෑස්තිෙන්ට යන්න අපිට පරක් වුණා. පුතේ මේ කෑම එක බෑග් එකට දාගෙන ඉක්මනින් එන්න බත් කන්න. මම ඔයාලට කියලා දෙනවා මම බටු කන්නේ නැහැ කියලා. එහෙම තියෙද්දි මම මොකටද බටු යුවේ? මොකද්ද බිනුක මේ කරපු වැඩේ? මම අම්මගේ මෝඩට වතුර විසිකලා. ඇයි එහෙම කරේ? මම අම්මට කියලා තියෙනවා මම බටු කන්නේ නැහැ කියලා. එහෙම තියෙද්දි මම බටු කියලා මට කියනවා කන්න කියලා. එච්චර පොඩි දෙයකට ඔය විදිහට අම්මගේ මූණට වතුර විසි කරනවද? ඔව්. පුදුම හිතුවක්කාරකමන්නේ මේ දරුවගේ තියෙන්නේ. අප්පච්චිට වඩා නෑ නේකින්. මොනවද මේ දරුවා කියන විකාර? දන්නවද කායත් එක්කද කතා කරන්න කියලා? මං ඔයාගේ අප්පච්චි. ඉතින් මොකද? මේ දරුවා කොහෙන්ද මෙවුවා ඉගෙන ගන්නේ? ඉතින් අප්පච්චිත් අම්මත් එක්ක මේ විදිහට හැසිරෙනවනේ. මම කවද්ද එහෙම කරේ? ඔයත් මේ විදිහට අම්මට නරක විදිහට සලකනවනේ. බලනවා මේවා කණ්ඩ පුළුවන්ද මිනිස්සෙකුට කියලා. එක්ක ලුණු අඩුයි එක්ක ලුණු වැඩි. මම නිකන් ලැජ්ජා වෙනවා යාළුවෝ ඉස්සරහා. ඔයත් අප්පච්චි අම්මත් එක්කම පොඩි දෙයකට රණ්ඩු වෙනවනේ. මටත් හිතුණා ඊළඟ පාර අම්මා මෙහෙම වැරද්දක් කරොත් මේ විදිහට කරන්න ඕනේ කියලා. එතකොට අම්මා ආයෙත් ඒ වැරද්ද කරන්නේ නැහනේ. පුතේ එහෙම පුතා කරපු දේ හරි. මොකද ඔයත් මට ඔහොමනේ කරන්නේ. පොඩි දෙයටත් ඔයා මට කෑ ගහනවනේ. වතුර එක දෙන්න ප්‍රමාද වුණත් ඔයා මට වතුර එකෙන් ගහනවා. කෑම එකේ මොකක් හරි අඩුවක් තිබුණොත් ඔයා මට කෑම එකෙන් ගහනවා. තැනක් නොතැනක් බලන්නේ නැතුව ඔයා මට අපහාසත් කරනවනේ. දරුවෝ හැදෙන්නේ දෙමාපියෝ දිහා බලලා. මේ දරුවා මේ ගෙදර හොඳ දේවල්ද දකින්නේ? ඔයා කවදාවත් මට ගෞරව කරලා නැහැ. කවදාවත් නම්බුකාර විදිහට කතා කරලත් නැහැ. කොයි වෙලාවෙත් සැරෙන්මයි කතා කරන්නේ. තරහ ගියාම ඔයාට කිසිම ගාණක් නැහැ කවුද වටපිටාව ඉන්නේ කියලාවත්. මතකද ඔයා එදා පොලේදී මට බැනගෙන ගියා. ඒ වෙලාවේදී මං කොච්චර අසරණ වුණාද කියලා ඔයා දන්නවද? ඔයා මට ආදරෙන් කතා කරපු එක දවසක්වත් මට මතක නැහැ. ඔයා මට කරා වගේ මගේ දරුවත් දැන් මට කරනවා. දරුවා හිතන්නේ වැරදි කරන අය හදන්නේ සැර කරලා කියලා. ඔයා දරුවට බනින්න එපා. දරුවා ඉගෙන ගත්ත දේ තමයි එයා කරන්නේ. පුතේ මං අම්මට කරපු වැරදි ඔයා කවදාවත් කරන්න එපා. තේරුණාද පුතේ? මං ඔයාට පොරොන්දු වෙනවා පුතේ. මං අය කවදාවත් අම්මට සැර කරන්නේ නැහැ. මම කරපු දේවල් වැරදි මගේ පුතේ. මං ඔයාට පොරොන්දු වෙනවා. මං අය කවදාවත් ඒ වැරද්ද කරන්නේ නැහැ.